දිගින් දිගටම ඔයාලා හැමෝටම චෝදනා කරා. චෝදනාව ඔප්පු කරන්න. ඒතකොට NPP එකේ වීරෝ NPP එකේ ඡන්දෙ දෙන මිනිස්සු ඔයාලට සැලූට් කරાવી. ඔයාලා හැමදාම අදත් එටත් මෙතනත් ඇවිල්ලා ඔයාලා චෝදනා කරන එක වෙන්නේ. මට කෝපි කඩේ දයාවතිගේ වැඩේ නවත්තන්න. හරි. චීත් හදින එක නවත්තන්න මහත්තයෝ. කන්නඩිය කළොත් හරි මෙතන ඉස්සරහ. මේ සංවර්ධන නිලධාරීන් මේ ඉල්ලීම ඉටු කරන්න කියලා විපක්ෂ ናයකයට මේනේ කිව්වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා ඉකිරිතේ. ඉතින් ආණ්ඩුව දන්නේ නැහැ ආණ්ඩුව අපිට කියලා. මම ඒකයි මම අහන් හිටියේ දැන් මන්ත්‍රීතුමා හිතන්නේ මේ ජනාධිපති කාර්යාලයෙන් ඉඳලා දැන් ජනාධිපතිතුමා සාකච්ඡාවට ගියේ එක මේ ආණ්ඩුවට විරුද්ධව නෙමෙයි යාලා කියන්නේ. එතෙන් දැන් මේ වෛද්‍යවරු අභියෝග කරන්නේ විපක්ෂයට. ඔය ඉල්ලීම් ටික දෙන්න අපේ මාරු වීම් ටික මෙහෙම කරන්නේ. ඒක තමයි දැන් මේක උත්සාහ කරන්න හදනවා. මේක තමයි මෙයාලගේ ඇත්තටම තියෙන මේ බොරුවේ දක්ෂතාවය. බොරුවේ දක්ෂතාවය අපේ ගොවියෝ ටිකට අද මෙයාලා දීපු පොරොන්දු ඉටු නොවනවායි කියලා ගුවේ මහපාරේ ඉඳලා ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඊළඟට දිත්තා කුණාටුවේ අසරණ විච්ච බොහෝ දෙනා අද මල්ලග ඇති ලිපි ලේඛන පින්තූර පෙන්නන්න කුලී නිවසියන්ට කුලිය ගෙවලා නැහැ පස්සර ප්‍රදේශේ. මං කොහම අපි නෙමෙයිනේ පොරොන්දු උනේ. අපිට මේක පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන්. මට දැන් එවලා තියෙනවා මම මේක සිකුරාදා කතා කරනවා නම් අපි සභාගත කරනවා. අපිට කරන්න පුළුවන් එච්චරයි. හැබැයි අපි නිශ්චිත වශයෙන්ම ඔවුන්ගේ හානිය ඔව් හිටිය කඳවුර ඔහුට ලැබිච්ච ආධාර ඔහුට ලැබිලා තියෙන දෙනවයි කියලා ඒ පොරොන්දු ඒ එකක්වත් ඉටු නැහැ. ඒ නිසා එයාලා ආණ්ඩුවෙන් ඉල්ලනවා මේක. ඒතකොට මේ විරෝධයේ නොසුනාසේ මේක අපිට නෙවෙයි කියලා මෙයාලා ඉන්නවා. මොකද මේක මෙහෙම ඉන්න එපයි. දැන් මට මං දැක්ක අපේ අනිත් මන්ත්‍රීතුමා කියනවා මේ පර්මිට් එක රාජ්‍ය සේවකයන්ට ඉතුමතේ දුන්නාද එහෙම නැත්නම් දුන්නා වගේ එහෙම කතාවක් වගේ කිව්ුනේ නේද සතු වගේ නේ හරි පැහැදිලිව ඔබතුමා කියන්නේ ඒ කියන්නේ ඒක එහෙම දෙන්නේ නැහැ ඔයාට මතකද ජනාධිපතිතුමා කියනවා මේ කියන්නේ විරුද්ධව කියන්නේ නෑ මං හින්නේ නෑ පර්මිට් එක ඔබතුමා කියන රාජ්‍ය සේවකයන් දුන්නා වැඩි එහෙම අපි දෙන්නේ නෑ එහෙම කතාවක් නේ කිව්වේ කිව්වේ බං ඔබතුමා එහෙම කිව්වේ එහෙම නෙමෙයි අයාලේ කියන අන්නත්තරේ ගියා මේක හැමෝටම මං අයියන්ගේ අපේක්ෂක ජනාධිපතිතුමා කියපු වීඩියෝ එකක් තියෙනවා ඒ වීඩියෝ එක මම දන්නවා දාලා පෙරනෝනේ මං කිව්ව එක තමයි ඔබතුමාට දාලා පෙරන මං කියපේ ඒක නතර කරලා තියන්නේ එහෙනම් දැන් ඔබතුමා ඒ ජනාධිපතිතුමාම කිව්වේ අපි ආවොත් රාජ්‍ය සේවකයන්ව නොලැබෙයි කියලා බයක් තියෙනවා මට වඩා කට උල් කරලා කිව්වා මතක තියාගන්නෙත් කියලා කැල්ලා කියනවා එහෙම වෙන්නේ නැහැ ඊට වඩා ලස්සනට කියනවා ඒක අපිට බෑ ඒ බොරු එහෙම කියන්න ඒක මන්ත්‍රාණ පුරා නැක් කරලා පෙන්නන්න මට නම් බෑ මං අච්චර පැහැදිලිව කියලා ඒක නිසා ප්‍රශ්න කරන්නේ ඕක තමයි අතුලත් කිව්වේ කියන දේ කිව්ව දේ කරන්න කියලා නොකර ඉන්න බෑ දැන් මට තව එකක් වාගේ මේ ලොජික් එකක් කියලා දෙන්නකෝ කුණුහරුප කරන එකයි කරලා කියන එකේ දෙකම ලැජ්ජාව දෙකයිද ලැජ්ජාව. ඒ කියන්නේ කුණුහරුප කරන එක ලැජ්ජාවක් නෙවෙයි. නෑ මොකද්ද කරලා කියන එක? නෑ ඔබතුමා කියනකො වක් කිව්වේ මොකද්ද කරලා කියන එක? නෑ චාමර සම්පත් මහත්තයා කිව්වා මොකද්ද කරලා කියන්නේ? බත් කවනවයි නිලධාරියෙක් දැක්ක අය ඒක කිව්වා ඒ කියලා ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ඇහුණාද? මට ඇහුණා. ඉතින් ඒක දැන් කුණුහරුප කියනවා කියලා කියන්නේ බොරු චෝදනාවක් කරන කතා නැගතුමානේ කියලා නෑ. බොරු චෝදනාවක්. බොරු චෝදනාවක් තමයි. ඔප්පු කරන්න බෑ මෙයා චෝදනාව දැන් ඔයාලා කොච්චර කරනවද අපිට කොච්චර කරනවද චෝදනා අන්න හරි උඩ තැනකට ආවා චෝදනාව ඔප්පු කරන මිනිස්සු ඔන්න දිගින් දිගටම ඔයාලා හැමෝටම චෝදනා කරා චෝදනාව ඔප්පු කරන්න ඒතකොට NPP එකේ වීරෝ NPP එකේ ඡන්දෙ දෙන මිනිස්සු ඔයාලට සැලූට් කරાવી ඔයාලා හැමදාම අදත් එටත් මෙතනත් ඇවිල්ලා ඔයාලා චෝදනා කරන එක වෙන්නේ මට කෝපි කඩේ දයාවතිගේ වැඩේ නවත්තන්න හරි චීත් හදින එක නවත්තන්න මහත්තයෝ කන්නඩිය කළොත් හරි මෙතන ඉස්සරහ ඒක කරන්න එපා ඔබතුමා කියනවානේ ඔප්පු කරන්න ඕනි කියලා හරි චෝදනාවක් ඒ චෝදනාවතල ඔප්පු කරන්න ඕනි කියලා ඔබම කියනවනම් ඔබලා කොච්චර මේ පෞගේ කාලේ චෝදනා එකක් ඔප්පු කරලා තියෙනවද කියන්නකෝ ඉතින් නඩු අහන්නේ වට තමයි චෝදනා ඔප්පු කරන්නේ මට කියලා නඩු කරන්න බෑ උසාවි ක්‍රියාවලිය තුල යනවා හරි තේරුම් ගන්න කලබල වෙන්න එපා කලබල වෙන්න එපා ඔයාලා ඉතිහාසයම කරේ චෝදනානේ අපිත් කියන්නේ ඒකයි මට තප්පරයක් දෙකක් නඩුවක් අහලා මට තප්පරතුමාගේ අවස්ථාව දෙන්න ප්‍රශ්නයක් ටිකක් අවස්ථාවට ලහමනවා ඔබතුමා කියන එක මම පිළිගන්නවා. එතකොට චෝදනාවක් තියෙනවා ඔබතුමාලා කරන්න ඕන තැන් වල කියව අර විදිහට එක නෙමෙයි. දැක්කද කිව්වද කියලා පැහැදිලිව අදාළ පැමිණිල්ල ගොනු කරන්නේ කියපු දෙයක්. ඒක CID රිල දාලා තියෙන්නේ. ඉතින් ඒකේ පරීක්ෂණ මේක දාලා තියෙන්නේ. හරි හරි ඒක වෙයි. ඒවා අපි කියනවා. අපි ආ CID එකට දාලා තියෙනවා. දාපු ටික තමයි ඇවිල්ලා අද සභාවට. ඊට පස්සේ ඒක අරගෙන ඔයාලා වගේ අපි ගල්ලගුරු සිද්ධියෙත් අපි කිව්ව විතර නෙමෙයි අපි කිව්ව ඔක්කොම අපි ගල්ලගුරු සිද්ධියට අපි ගිහිල්ලා ඒ ආයතනට ගිහිල්ලා අපි ගිහිල්ලා කතා කරලා ඔක්කොම පෙන්නනවා. ඒ ආයතන ඉලදාරින්ම කිව්වා පාලගල්ලගුරු ඇවිල්ලා තියෙනවා. මේක දහනේ ප්‍රමාද වෙනවා දහනේට වැඩි වෙනවා දහනේ වීමේ තුළ නිෂ්පාදනය අඩු වෙනවා නිෂ්පාදනය අඩු වෙනවා බලාගාරේ බරපතල විදිහට හානි වෙනවායි කියලා
කිව්වා අපි ඒක පාර්ලිමේන්තුවේ කිව්වා පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට වෙලා කියලා මෙයාලා කිව්වා අපි ඔප්පු කරලාම පෙන්නවා අපි ඔයාලා වගේ මේ අවස්ථාවට ඇවිල්ලා බලය ගන්න බලයේ ඉන්න බොරු කියන මිනිස්සු නෙමෙයි මහත්තයෝ උතර මතක තියාගන්න ඒකේ ගල්ලංගුරුගේ පොඩි පස්සක් කන්නේ දැන් මම යන්නේ මට කියලා දෙන්නකෝ දැන් ඔයාලා කුණුහරුප කරන එකයි කුණුහරුප කියන එකයි ඒ ඔබතුමා කතාවට මම විරුද්ධයි. චතුර ඒ කියන්නේ කුණුහරුප කරනවා කියලා කතාව කියනවා නම් ඔබතුමා කියනකොට කවුද මොකද්ද කරේ කියලා. ඕක තමයි අර දයාවති වැඩේ. කන්නාඩියක් ඉස්සරහින් අල්ලගන්න. කවුරු හරි වැරද්දක් කරා නම් ඒක නිශ්චිතව කියන්න ඕනේ. මොකද මේකේ වැරද්ද මම එක හේතුවක් කරන මිනිස්සුන්ට තමන්ගේ වාචාල කතාවට කියන්න බෑ. කතානායක හම්බෙන්න යනවා. කතානායක හම්බෙන්න මගේ අවශ්‍යතාවයකට යනකොට අපි කතානායක කාමරේට යන්නේ පොඩ අහ ගන්නවා දන්නේ නැතිද? කතානායක ඉන්නවද කියලා මම ඇහුවා නිලධාරි. ඉන්නවද මොකද වෙන කතා? සර් අපිට කතා කරන්න බෑ කිව්වා. මම කිව්වා නෑ කතා කරන්න. නෑ සර් කතා කරන්න විදියක් නෑ කතා කරන්න බෑ. සර් ඕන දොර තට්ටු වල අරගෙන යන්නේ කිව්වා. මම කිව්වා එහෙම පිළිවෙලක් නෑනේ. අර මේ මට විච්ච සිදුවීම. මගේ සිදුවීමක් කියන මම කතානායකට කාමරේට යන්න. හැබැයි අද පාර්ලිමේන්තුවේ නිලධාරීන් කතානායක කාමරේට යන්න බයයි. ඇයි? යන්න බයයි. ඒක තමයි සිද්ධිය. ඒක තමයි සිද්ධිය. ඒක කියන්නේ කතානායකවරයා සහ කතානායකවරයාගේ ලේකම්වරයාගේ හැසිරීම පිළිබඳව ප්‍රශ්නගත කාරණයක් තියෙනවනේ. මොකක්ද ඒ අපි දන්නේ කියන්නේ. බත් කවා ගන්නවලු. ඔය කාමර කිව්වේ පාර්ලිමේන්තුවේ යන්නේ. කාමර අපිට දන්නේ. හරි. ඒ සිදුවීම අපි තරම දොර අරගෙන ගියා නම් ඔක වෙනවද කියලා බලන්න තිබුණා. අපි සීලාචාරව හැදිච්ච නිසා දොර අරගෙන ගියේ නැහැ මන්තු. ඒක නිසා ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ තව තියෙනවා කියන්න ඕන නම් හරි තව ගොඩක් දේවල් ඔයාලා පටන් ගත්තේ මොකද අර ඩිෆෙන්ඩර් මොකද ප්‍රාඩෝ කැබ් එකක් මොකද්ද කතන්දරකුත් පටන් ගත්තා ඉතින් ඒවනේ ඉතින් මේ කොල්ල කෙල්ල වෙන කාරණා ප්‍රශ්නයක් නේ මේක මේ ඇත්තටම කියන්න බැරි දෙයක් ප්‍රශ්නේ කියන්න බැරි දෙයක් ඔයාලා කරන්න හොඳයි හැබැයි අපි කිව්වම ඔයාලා කරන්නේ කුණුහරුප නෙවෙයි හරි ඒ නිසා මෙන්න මේ කතා මේ දැන් මෙයාලට හොඳ වෙනකොට ඒක හොඳයි අර තලගොයා ගබරගොයා කරන න්‍යාය මෙයාලගේ තියෙන නිසා